ඔක්කොටම ආයිබෝවන් මගේ channel එකට ආයෙත් සාදරයෙන් පිළිගන්නවා. හෙලෝ සුබම සුබ දවසක් වේවා සියලුම දෙනාට. එහෙනම් අද අපි පින් අතේ වැඩකට තමයි යන්න හදන්නේ. එහෙනම් ඉතින් ගිහින් බලමුකෝ අපේ පින් අතේ වැඩේ මොකද්ද කියලා. ඕන්නේ නම් පින්වන්ත කුමාරයෝ ටික උදේ පාන්දරම ජෑම්පන් කාලා තමයි වැඩේ පටන් ගන්න සූදානම් වෙන්නේ. ජෑම්පන් කකාම එහෙනම් අපි සෙට් එක ගියා පන්සලට. පන්සලට යද්දි එතනත් තව මාර වැඩක් වෙලා තියෙනවා. කලවැද්ද දන්නවද? කලවැද්ද. ඔන්න කලවැද්දෙක් වැහලා ගියා වලකට. ඉතින් අපි ඕකව ගන්නත් ඒ ගාන උත්සාහ කරනවා. බට දාලා දී දාලා මඤ්ඤොක් අඩි දාලා. පණ්ඩිතයා වගේ ගවන්නාදදී තා පාන්නත් හදනවා. අපි ඒ කඩේ තෑරිගෙන ඊට පස්සේ අපි උපක්‍රම යොදලා ගියා ජුට්ටක් එහාට. අපි ආවේ කලවැද්ද බේර ගන්න නෙමෙයි. අපිට වැඩ තියෙනවානේ. කලවැද්දර ගොඩට එන්න ඊට හදලා අපි ගියා අපේ වැඩ කොටස කරන්න. ඔන්න එනම් කුමාරවරු ටික වැඩ පටන් ගත්තා. පේනවා ඉතින් කොහමද කොල්ලන්ගේ වැඩ කියලා. ඉගෙනීමට වගේම අතේ පයේ වැඩ කරන සුපිරි දක්ෂ කොල්ල සෙට් එකක් තමයි ඉතින් අපේ සෙට් එක. ඉතින් කියලා වැඩක් නෑ සුපිරිම සෙට් එකක් තමයි උතුරු ගානවා අතු ගානවා. පේනවා ඉතින් කොල්ලන්ගේ වැඩ ටික. ඉතින් අධ්‍යාපනයේ පවණක් නෙමෙයි සියලුම කලාවන්ට සකල කලා විසුරු විරාජිත දක්ෂ සෙට් එකක් තමයි. ඒ අතර අපේ ප්‍රාන්තිකයි ඉතින් වල් එලිපේර් කරලා අපිට සුපිරි උදව්වක් කරලා දෙනවා. පේනවා තනියම ගේම ගහන හැටි කොල්ලා. ඒ ගහට කෙලින්න එපා. බලාගෙන මූ කෙලි. ඒක දෙසික තිබ්බටු බං අඩුව. ඒ බඩුව මූ කරන්නේ. පේනවනේ ඉතින් පන්සල් වටපිටාව. අපි ඉන්න පන්සලේ වටපිටාව තමයි මේ තියෙන්නේ. මේ පන්සලේ දැන් තියෙනවා පළවෙනි දෙවෙනි කටින. මේ කටිනේට මේ පන්සල සුදුදානම් කරන ගමන් තමයි තියෙන්නේ. බලන්නකෝ මේ පන්සල කොච්චර ලස්සනයිද කියලා. ලස්සන ගල් පර්වතයක් උඩ පිහිටු ලස්සන පන්සලක් තමයි මේක. ඉතින් අපි සෙට් එකක් ගියා මේ කටින වැඩ පටන් ගන්න. පන්සල ස්පස් කරලා දෙන්න මේ ඉතින් අපේ සෙට් එක. කොල්ල වැඩ. ඒ හස්යාව කොල්ලන්ට සැර බඩගින්න. උදේට ජෑම්පන් කාව ගමන්දී එහෙනම් කොල්ලෝ උයන්න වැඩ පටන් ගත්තා. මේ ඉන්නේ අපේ ප්‍රධාන සූපවේදියා රාන්දික ප්‍රසාද්. රාන්දික ප්‍රසාද් උන්න අපිට උයලා දෙන්න වැඩ පටන් ගන්න තියෙන්නේ. පෙරානි කොල්ලෝ වැඩ. එහෙනම් අපි කෑම ටික හදලා ගන්න ගහමු මැච් එකක්. අනික වරෙව් කොල්ලනේ මෙන්න මේ වරෙව්. අනික වරෙව් කොල්ලනේ මෙන්න මේ වරෙව්. මෙන්න මේ වරෙව් කොල්ලනේ නටනටා වරෙව්. ඔන්න එහෙනම් අපේ කැමලස්ති නියගෙට වැස්සක් වහින්න යන්නේ. කොල්ලෝ වැඩේට බහින්න යන්නේ. ඔන්න වැඩ පටන් ගත්තා. හා පුරා කියලා බඩ පිරෙන කාලා එන කොල්ලෝ ටිකයි වැඩ පටන් ගත්තා. පස් කපනවා, පස් අදිනවා, පස් පුරවනවා. ඕනේ දෙයකට සුපිරි වැඩ සෙට් එකක් තමයි මේ. පේනවනේ කොල්ලන්ගේ වැඩ කොහොමද කියලා. ඉතින් විශේෂයෙන් අරක බෑ මේක බෑ කියන දෙයක් නැහැ. ඕනේ දෙයකට සුපිරි දක්ෂ වැඩ කොල්ල සෙට් එකක් තමයි උදළු යකට බ්‍රේක් අතේ තියාගෙන පස් කපනවා, පස් අදිනවා, පස් පුරවනවා. ඕනේ වැඩකට සුපිරි දක්ෂ කොල්ල සෙට් එකක් තමයි. අපිට වුණා මැෂින් සද්දයක්. අපි ගියා බලන්න මොකද්ද මේ සද්දේ. අම්මට සිරි මෙන්න අපේ කොල්ලේ තනකොළ කපන්න ආරගෙන. පාර දෙපැත්තේ වත්ත සුද්ධ කරගෙන තමයි මොහුගේ රාජකාරී හෙල්මට් දාලා බූට් දාලා සියලුම ආරක්ෂිත උපකරණ පැරදෙන්න තමයි මේ තනකොළ කපන වැඩේ සෙට් කරලා තියෙන්නේ. මේ තනකොළ කපන දන කොල්ලෝ දෙන්නේ දාලා තියෙන්නේ ඒකේ ආරක්ෂාවට වගේ මහන්සියට. තව කොල්ලෙක් දාලා තියෙන පේනවා දෙන්න සහයෝගීත්වයෙන් කොහොමද වැඩේ කරන්නේ කියලා. ඔන්න ඉතින් අපි තනකොළ කපන වැඩේ ඉවර කරලා ආවත් නැවත පන්සලට. මේ තේ පන්සලේ චෛත්‍ය ඇතුලේ ගිහින් බලමුකෝ ඇතුළ කොහොමද කියලා. වාව් පිස්සු හැදෙනවා. ඇත්තටම මාරම ලස්සනක් තමයි මෙතන තිබුණේ. මේක පොඩි පන්සලක් වුණාට බෞද්ධයෙක් ගියාට පස්සේ බෞද්ධයාගේ හිත පැහැදෙන ආකාරයට තමයි මේ පන්සල හදලා තියෙන්නේ. පේනවනේ ඉතින් ආයි ලස්සන කියන දෙයක් නැහැ. මාරම ලස්සන දෙයක් තමයි මේ. පේනවනේ රෑවෙන් තාම මෙතන කොච්චර ලස්සන වෙනවද කියලා. රෑවෙන ලයිට් දැම්මහම
තවත් මෙතන දිව්‍ය ලෝකයක් වගේ. අපිට ආරංචියක් හම්බුණා අපිට රොටි වගේක් හම්බ වෙනවා කියලා. ඉතින් අපි ඉදියා. ඔන්න අපිට රොටිත් හම්බුණා. රොටි කාලා 7:00ට පමණ අපි නුවරින් අපේ කැම්පස් එකට එන්න පටන් ගත්තා. ඉතින් අපි මේ විදිහට බස් එකේ ඇවිල්ලා නුවර ටවුන් එකෙන් බැස්සා. ඔය ඉන්නේ අපි සෙට් එක. නුවර ටවුන් එකෙන් බැහැලා ඉතින් කෑම කන්න අය අරවට මේවට කොල්ලෝ එක එක කැමති හැම තැනම ඇවිත්තා. ඔය පේන්නේ යා පැත්තෙන් බෝගම්බර. අපි බෝගම්බර පහු කරලා පාර දිගේ ඉස්සරහටම ගියා. තියෙන කඩ සාප්පු හැම තැනකම ඇවිදින තමයි අපි තීරණය කරේ. ඊට පස්සේ අපි පාර පැනලා එහා පැත්තට ගිහින් ආවා සහස්සුවෙනට. ඔය තියෙන සහස්සුවෙනේ රෑ වුණාම තත්ත්වය. එතනත් මාරම් ප්ලේස් එකක් තමයි. දකින්න ඕනි කෙනෙක්ගේ හිත පිරෙන ආකාරයට තමයි සහස්සුවෙනත් හදලා තියෙන්නේ. මෙතනත් මාරම ලස්සන තැනක්. ඊට පස්සේ අපි සහස්සුවේනේ හැමතැනම ඇවිදලා ආයි ඔන්න මහා පාරට ආවා. දැන් අපි ඉන්නේ මහනුවර ප්‍රධාන මාර්ගයේ. ලෝකයා කියන්නේ නොයෙක් කතා. කවුරු කොහොම මොනවා කීවත් නුවර ලස්සන රැට. ඉතින් අපි නුවර ටවුන් එකේ තව ටිකක් ඇවිද්දා. ඔන්න කොල්ලෝ මේ මලරෑ shopping යන්නයි හදන්නේ. ගේම් බලමුකෝ සාප්පු ඇතුළට මොන වගේ ආතල් එකක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි සාප්පු සංකීර්ණය ඉදලා ඉවර කළා. හොස්ටල් වලට එන්න පිටත් වුණා. කොහොම අපි හොස්ටල් එනකොට 8:00යි. ඔන්න ඔය විදිහට තමයි කොල්ලෝ සෙට් එක ඉතින් මේ පින් අතේ වැඩේට සෙට් උනේ. පේනවනේ ඉතින් මේ කොල්ලෝ සෙට් එකයි සුපිරිම සෙට් එකක් කියලා. එහෙනම් මේ සෙට් එකේ විකාර වැඩකින් ආයි අලුත් දවසකින් අලුත් විදියට හම්බෙමු. එහෙනම් අදට තියෙන නම් සියලු දෙනාටම ජයම වේවා. සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබ අගට යන්න.